හයි යාළුවනේ ඉතින් කොහොමද ආදරෙන් පිළිගන්නවා මං ඔයාලාව ඉතින් අද මම මේ යන්නේ පොඩි ගමනක් ඉතින් බලන්නකො ඉතින් මේ ගමන මම යන්නේ කොහෙද කියලා ඉතින් අපි ඉතින් අවුරුදු නිමාඩුවෙන් පස්සේ ඉතින් මම එක නිමාඩු හම්බුන දවසට මම මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ අවුරුද්ද ඉවර වෙලා ඉතින් බයිසිකලේ මම ඉතින් ගියා පොඩි ගමනක්. ඔන්න ඒ තැන තමා ඉතින් මේ තියෙන්නේ අඟුලිමාල සෑය, මහා සෑය. ඉතින් ඒකට මං ගියා ඉතින් ගිහිල්ලා ඉතින් මම තනියම තමා ගියේ. ඉතින් හරිම ලස්සන තැනක්. ඔයාලා ගිහිලා නැත්තම් ගිහින් බලන්න. හරිම හිතට හරිම සතුටක් දැනේ. ඉස්සෙල්ලා මම පාර්කියට ගිහිල්ලා ඉතින් බයිකේ පාර්කියේ දාලා ඔන්න ඉතින් මම ඇවිදගෙන යනවා දැන් පන්සල පැත්තට. ඉතින් ඔහොම ගිහිල්ලා පන්සල පැත්තට ඉතින් මම යද්දි ඉතින් පොඩි චූටි එකක බණක් වගේ තිබ්බා. ඉතින් ඒක නිසා ඇතුල් වෙන තැනින් මම පොඩ්ඩක් දැන් මෙහෙට වෙලා හිටියා. ටිකක් වෙලාවකට ඔය ඇතුල් වෙන තැනම තියෙන්නේ මේ තියෙන මල් වලට පැන් ඉහෙන කියන්නේ පොකුණක් වගේ එකක් තියෙන මෙතන. මේ ඇතුල් වෙන තැනම තමයි තියෙන්නේ. හරිම ලස්සන තැනක්. ගිය කෙනෙක් එක වතාවක් ගිය කෙනෙක් අනිවාර්යෙන් තව සිය වතාවක් වුණත් අනිවාර්යෙන්ම ගිහින් බලන තැනක් තමයි අඟුලිමාල සෑය කියන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. ඒක සිත නිවන තැනක්. ඉතින් බලන්න හැමෝම ඉතින් අනිවාර්යෙන්ම මේ තියෙන්නේ අඟුලිමාල එකෙන් චෛත්‍යය. චෛත්‍ය වටේ ඉතින් තියෙන්නේ මේ ඔය දැන් මම ওই චෛත්‍ය වටේදී ඇවිදින ගමන් තමයි තියෙන්නේ. ඉතින් හැබැයි මේ දාලා තියෙන වැලි ඉතින් දවල්ට වගේ නම් මාර රත් වීමක් වෙනවා. හැබැයි ඉතින් රෑට නම් මාර සනීපයක් තියෙන. ඉතින් ඒ කකුල් වලට පෑගෙද්දි ඉතින් ඔය අඟුලිමාල සෑය ඇතුල් වෙන තැන බලන විදිහේදී පේන විදිහ බැලුවම් පේන විදිහ මේ තියෙන්නේ. හරිම ලස්සනයි අඟුලිමාල සෑය කියන්නේ. හිතට සැනසීම හැමදේම මේ අඟුලිමාල සෑයට ගියාම අනිවාර්යෙන්ම හැමෝටම ඇති වෙන දෙයක්. ඊට බුදුන් වැඳලා ඒ කියන්නේ මෙහෙම ඉපල්ලයට ආවා. මේ තියෙන පහන් වැට මේක මේ පහළ තියෙන පහන් වැට මේ තියෙන්නේ ගහලා තියෙන බෝඩ් එක. ඉතින් අඟුලිමාල සෑයට ඇතුල් වෙන තැනම තමයි මේ බෝඩ් දෙක තියෙන්නේ. ඉතින් මැප් එක තියෙනවා, හැමදේම තියෙනවා එතනත්. ඊට පස්සේ මෙහෙම දැන් මම එළියට බැහැලා තමයි මේ ආපහු මම පාර්ක් පැත්ත තමයි මේ ඇවිදගෙන මම යන්නේ. ඉතින් ඔහොම ඇවිදගෙන යද්දි ඉතින් පේන විදිය තමයි මේ මම වීඩියෝ එකේ පේන්නේ. හරිම ලස්සනයි. මේ ගිය දවසේ වාහන කියන්නේ එච්චර වාහන තිබ්බේ නෑ. සාමාන්‍යයෙන් පොයකට වගේ නම් සෑහෙන්න තියෙන වාහන. ඕන් දැන් මම පාර්ක් කරේ හිටියේ නෑ. පාර්කින් වාහන තිබ්බේ නෑ. මගේ බයික් විතරමයි තිබ්බේ. ඉතින් තව බයික් එකක් හෝ දෙකක් තිබ්බා. දැන් ওই
පාකේ ඇවිල්ලා මම ඉතින් ආපහු එන්න හදන්නේ ඉතින් එද්දි මට ඔය ටිකක් වෙලා මම ඉන්නේ ඉතින් කෝල් එකක් ආවා පොඩි. ඒ කෝල් එකට තමයි මම ඔය කතා කරන්නේ ඉතින්. ඒ කෝල් එකට කතා කරලා ඉතින් මම මේ ෆෝන් එක බයික් එකේ අර ඉස්සරහ මේකේ දාගන්නකන් තමයි ඉන්නේ. දැන් මම බයික් එක ස්ටාර්ට් කරලා නෑ තාම. එදික කෝල් එකක් නෙමෙයි ඉතින් ඒක හදිස්සි කෝල් එකක් ආව නිසා තමයි මම ආන්සර් කරුවේ කෝල් එක ඉතින්. හොඳ මම ස්ටාර්ට් කරනවා බයිසිකලේ ඉතින්. ඔව් ස්ටාර්ට් කරුවා ඉතින්. ස්ටාර්ට් කරලා දැන් මම දැන් එනවා එළියට පාක් වෙමින් ඉන්නේ. මම තමයි එන්න තියෙන පාක්කෙන් එළියට ඉතින්. මේක ඉතින් අවුරුදු මේ පොය දවසක් නෑ ඉතින් මාරම බිසි තැනක් තමයි පාක් එකක් ඉතින්. මාරම විදිහටම වාහන පිහිටනවා ඉතින්. ඉස්සර මෙතන නෙමෙයි පාක් එක තිබ්බේ. වෙන තැනක තිබ්බේ. කොහොම දැන් ඒ ඉස්සර මේ පාක් එක තිබ්බ තරම් මම පෙන්නන්න. එතකොට මේ තියෙන පහනකට තමයි ඉස්සරහා පෙන්වන්නේ. ඔයාලට. ඔන්න එතනින් ඉස්සරහා මෙතනින් මෙන්න මෙතනින් තමයි ඉස්සර තිබ්බ පාක වම් පැත්තට. දැන් මේ පැත්ත මේ පාක එක. ඉතින් වම් පැත්ත තමයි පාක එක තිබ්බේ. ඔව් ඉතින් මම ආපහු එනවා ගෙදර ඉතින්. සම්පූර්ණම පාර ළඟටම ලයිට් දාලා තියෙනවා ඉතින් දෙපැත්තේ. ඕන කෙනෙකුට ලේසියෙන් හොයාගන්න පුළුවන් තැනක් ඉතින් දැන්. ඊට පස්සේ මම ආපහු එද්දි ඉතින් චූටි මේ පොඩි ඇක්සිඩන්ට් එකක් දැක්කා. මේ තියෙන ඇක්සිඩන්ට් එක එද්දි වීල්ලක් පෙරලා තිබ්බා ඉතින්. ඊට මම බැලුවා ඉතින්. ඒ බලලා ඉතින් ඒ චුට්ට වීඩියෝ එකක් ගත්තා. ස්තුතියි ඉතින් ඔයාලා හැමෝටම වීඩියෝ එක බැලුවට ආදරේ.